ෆිල්ම් එක පටන් ගන්නේ ජෙට් කියන තරුණයා ගුවන්තොටුපළේ තමන්ගේ පෙම්වතිය වන ඒවා එනකම් බලාගෙන ඉන්න දර්ශනයකින්. මේ ගමනට ජෙට්ගේ යාළුවා වන කයිලුත් එකතු වෙලා ඉන්නවා. ටික වෙලාවකට පස්සේ ඒවා එතැන්ට එනවා. හැබැයි එයා එන්නේ තනියම නෙවෙයි. එයාගේ පෞද්ගලික ආරක්ෂකයා. එහෙම නැත්නම් බොඩිගාඩ් වුණ බ්‍රැන්ඩන්වත් එකගෙනයි එන්නේ. ජෙට් මේ ගැන අහද්දි ඒවා කියන්නේ එයාගේ තාත්තා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා නිසා එයාගේ දැඩි බලකිරීම මත බ්‍රැන්ඩන් මේ ගමනට එකතු කළා කියලා. හැබැයි මේ ගමන පුරාම එයාගේ කිසිම බාධාවක් වෙන්නේ නැහැ කියලත් එයා කියනවා. මේ අතර අපිට තවත් මගීන් පිරිසක් දකින්න ලැබෙනවා. ඒ තමයි හැන්ක්, නානා සහ එයාගේ පුංචි මිනිබිරිය වන රෝසා. එයාලා මේ ලෑස්ති වෙන්නේ රෝසාව එයාගේ දෙමාපියන් ළඟට ඇරලවන්න. ටික වෙලාවකට පස්සේ සියලුම මගීන් ඥානයට කොට වෙනවා. තමන්ගේ ආසන වලට යන අතරේ නානා රෝසාට එයා ගොඩක් ආස බිස්කට් වර්ගයක් දෙනවා. එතනදි අපිට ඩැනිලෝ කියන ගුවන් සේවිකාවත් හඳුනා ගන්න ලැබෙනවා. කයිල් නරක විදිහට හැසිරෙනවා දැකලා ඒක එයාට කියන්න හදද්දි පොඩි වචන උපමාරුවක් ඇති වෙනවා. හැබැයි ඩැනිලෝ කට පියාගෙන ඉන්න ජාතිය කෙනෙක් නෙවෙයි. ඉතින් එයා කයිල්ට සැර උත්තරයකුත් දෙනවා. මේ අතර ඒවාට යානය ඇතුලේ පොඩි අමුත්තක් දැනෙන්න පටන් ගන්නවා. මොකද වෙනදාට වඩා යානය ඇතුලේ ලොකු හිස් බවක් තියෙනවා. ඒ වගේම හිතුවට වඩා මගීනුත් ඉන්නේ බොහොම ටික දෙනයි. මුලදී නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒත් එක පාටම යානය තදින් ගැස්සෙන්න පටන් ගන්නවා. පයිලට් වහාම නිවේදනය කරන්නේ කලබල වෙන්න කිසිම හේතුවක් නැහැ කියලා. ඒත් ඊළඟ තත්පරයේදී හැමදේම කන පිට පෙරලෙනවා. එක පාටම යානයේ එන්ජිමෙන් ලොකු සද්දයක් එක්ක ගිනි ඇවිලෙන්න පටන් ගන්නවා. අනතුරු ඇඟීමේ එලාම් නාද වෙද්දී මුළු යානයේම මගින් මරණ බයෙන් කෑ ගහන්න පටන් ගන්නවා. ඊළඟ තත්පරයේදී මේ විනාශ වුණු එන්ජිමේ විශාල යකඩ කැබැල්ලක් කඩාගෙන ඇවිත් යානයේ මැද කොටස කඩාගෙන පසාරු කරගෙන ගිහින් ලොකු සිදුරක් හැදෙනවා. ඒත් එක්කම යානය ඇතුලේ පීඩන එක පාටම වෙනස් වෙලා මගින් සහ කැබින් එකේ තිබුණු දේවල් එළියට ඇදෙන්න පටන් ගන්නවා. දැන් මිනිස්සුන්ට පණ බේර ගන්න කරන්නේ ඉතුරු වෙලා තියෙන්නේ පුටු හෝ අතට අහුවෙන ඕනෑම දෙයක් තදින් අල්ලගෙන ඉන්න එක විතරයි. ඒ අතරේ ගුවන් සේවකයෙක් අසරණ මගියෙක් බේර ගන්න ඉස්සරහට පයින්නවා. ඒත් අවාසනාවකට ඒ දෙන්නම යානෙන් එළියට විසි වෙලා යනවා. ඊට මොහොතකට පස්සේ යානයේ ලොකු සද්දයක් එක්ක මුහුදට කඩාගෙන වැටෙනවා. මේ තරුණ වනතුරෙන් මගින් කීප දෙනෙක්ම එතනම මිය යනවා. ඒවා දකිනවා කයිල්ගේ කකුල දරුණු විදිහට කැඩලා තියෙනවා කියලා. ඒත් ඒ ගැන හිතන්නවත් දැන් කාටවත් වෙලාවක් ඉතුරු වෙලා නැහැ. මුහුදට වැටුණු ගමන්ම යානය වේගෙන් ගිරෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඇතුලේ වතුර පීරෙන්න පටන් ගන්නවා. ඒත් අයිවේ එයාට තවත් එක අවස්ථාවක් දෙනවා. යානය ගැඹුරු මුහුදට ගිලෙන්නේ නැතුව මුහුද පතුලේ තිබුණු විශාල ගල් පර්වතයක හැප්පිලා නතර වෙනවා. යානය ඇලවෙලා හිරවුණු නිසා පිටුපස කොටසේ වාතය ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ඒ ඉතුරුණු වාතය නිසා තමයි ජීවිත බේරුණු ටික දෙනාට හුස්ම ගන්න අවස්ථාවක් ලැබෙන්නේ. හැමෝම බයෙන් ඉන්න අතරේ වතුර යටින් එකපාරටම බ්‍රැන්ඩන් මතුවෙනවා. බලද්දී එයා කොහොම හරි රෝසාවත් නානවත් බේරගෙන වාතයේ තියෙන කොටසට අරගෙන ඇවිත් අනතුරෙන් සිහිය නැති වෙලා හිටපු නානව ඩැනිලෝ වහාම සිහියට කියනවා. එයා සිහියට ආව ගමන් අහන්නේ තමන්ගේ සැමියා ගැන. ඒත් බ්‍රැන්ඩන් කනගාටුවෙන් කියනවා හැන්ක් මේ අනතුරෙන් බේරුනේ නැහැ කියලා. ඒ ආරංචිය ඇහුණ ගමන් නානා සහ රෝසා සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. දැන් මේ තත්ත්වය පාලනය කරන්නේ බ්‍රැන්ඩන්. එයා පැහැදිලි කරනවා එයා ඉන්නේ වායු කුටීරයක් ඇතුලේ කියලා. ඒ වගේම මෙතන තියෙන්නේ ඉතාමත් සීමිත ඔක්සිජන් ප්‍රමාණයක් බවක් තියෙනවා. ඒ නිසා බේරා ගැනීමේ කණ්ඩායමක් එනකන් කලබල නොවි ඉවසීමෙන් ඉන්න එක තමයි දැනට තියෙන එකම විකල්පය. ඒකට ඩැනිලෝ තවත් බලාපොරොත්තු දෙන දෙයක් එකතු කරනවා. යානය කඩා වැටෙන්න කලින් පයිලට් හදිසි ආපදා සංඥාව යවන්න පුළුවන් වෙලා කියලා කියද්දි හැමෝගෙම හිතේ පොඩි බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඒත් බ්‍රැන්ඩන්ට තවත් එක ප්‍රශ්නයක් තේරුම් වෙනවා. මේ ඉන්න කාලය පුරාම හුස්ම ගන්න නම් අමතර ඔක්සිජන් සිලින්ඩරයක් අවශ්‍ය වෙනවා. ඒක යවන ගමන් ඩැනිලෝ වහම හදිසි ඔක්සිජන් ටැංකි පරීක්ෂා කරන්න යනවා. ඒත් එයා ආපහු එන්නේ නරක ආරංචියක් අරගෙන. ඉතුරු වෙලා තියෙන්නේ ටැංකි දෙකක් විතරයි. හැබැයි ඒ දෙකම සම්පූර්ණයෙන්ම හිස්. ඒ වෙලාවේ නානට එකපාරට මතක් වෙනවා ගමන පටන් ගන්නදී වයසක මගියෙක් තමන්ගේ ඔක්සිජන් සිලින්ඩරය අරගෙන ආවා කියලා. එයා වාඩි වෙලා හිටියේ යානයේ ඉස්සරහා ආසනයක. කිසිම වෙලාවක් නාස්ති නොකර බ්‍රැන්ඩන් සිලින්ඩරය අරගෙන එන්න තීරණය කරනවා. ගැඹුරු හුස්මක් අරගෙන එයා යානයේ වතුරෙන් යටවුණු කොටසට කිමි දෙන්න යනවා. යානයේ ඉස්සරහට යන වතුරේ ධාරාව ගොඩක් සැරයි. ඒත් එයා කොහොම හරි සාර්ථකව ඒ මගියව හොයාගෙන ඒ ඔක්සිජන් ටැංකිය අතට ගන්නවා. හැබැයි ආපහු වෙන්න හදන මොහොතේම යානයේ කැඩුණු සිදුරකින් ඇතුළට රිංගපු දැවැන්ත මෝරෙක් බ්‍රැන්ඩන්ට ප්‍රහාර දෙන්න පටන් ගන්නවා. මේ අතරේ වායු කුටීරයේ ඉන්න අනිත් අය වතුර යටින් ලොකු කැළවීමක් දකිනවා. ඊට මොහොතකට පස්සේ එකපාරටම බ්‍රැන්ඩන් වතුරෙන් මතුවෙනවා. එයා දරුණු විදියට තුවාල වෙලා හිටියත් තාමත් පන්න පිටින් ඉන්නවා. එයා හැමෝටම පස්සට වෙන්න කියලා අරගෙන ආපු ඔක්සිජන් ටැංකිය ළඟ තිබුණු පුටුවක් උඩින් තියෙනවා. ඒත් එයාට එතන
එතනින් එහා වචනයක්වත් කියන්න හම්බෙන්නේ නැහැ. මොකද එකපාරටම එයාව ආයෙමත් වතුර ඇරට ඇදගෙන යනවා. හැමෝටම කිසිම දෙයක් කරගන්න බැරුව බලාගෙන ඉද්දි බ්‍රැන්ඩන් සම්පූර්ණයෙන්ම නොපෙනී යනවා. ටික වෙලාවකට පස්සේ හැමෝම හොඳටම පැහැදිලි වෙනවා බ්‍රැන්ඩන් ආයෙමත් එන්නේ නැහැ කියලා. හොඳටම බය වෙලා ඉන්න හැමෝම වතුර මට්ටම අඩු යානේ පිටිපස්ස කොටසට යනවා. එතනින් නානා කයියේ කැරණු අත දිහා බලනවා. ඒ අත තියෙන්නේ ගොඩක් දරුණු තත්ත්වයක. ඒ නිසා වහාම ප්‍රතිකාර කරන්න වෙනවා. හැබැයි ඊට පස්සේ නානා ගොඩක් වැදගත් දෙයක් කියනවා. බලද්දි එයා අතීතේ මැරීන් බලකායේ සමාජිකාවක්. ඒ අත්දැකීම පාවිච්චි කරලා එයා ළඟ තිබුණු සංගරා කීපයක්ම යොදාගෙන කයිල්ගේ අතට තාවකාලික වෙළුමක් දානවා. මේ අතර මුහුද මතුපිටින් බේරා ගැනීමේ හෙලිකොප්ටරයක් අතුරුදහන් වූ යානය හොයන්න දැනටමත් පටන් අරගෙන ආණ්ඩුකාරවරයාගේ දුවත් මේ යානේ හිටපු නිසා මෙහෙම ගොඩක් ඉක්මනින් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒත් මේ කැම්බරෝ මුහුදක ගිල්ුණු යානයක් හොයනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. මේ අතර යානය ඇතුලේ තාත්තය තාත් තරුණ වෙන්න පටන් ගන්නවා. එකපාරට මුළු යානෙම සැලවෙන්න පටන් ගන්නවා. හැමෝම බයෙන් වතුර දිහා බලද්දි කැඩුණු සිදුරු ළඟින් මොනවද එහාට මෙහාට යනවා දකිනවා. අන්න එතකොට තමයි එයාලා තේරෙන්න පටන් ගන්නෙ ඉතිරි වෙලා තියෙන මල සිරුරු කන්න මෝරුන් රංජුවක් යානේ ඇතුළට ඇවිත් කියලා. ඒ අතර එයාලා දකිනවා වතුර මට්ටම ටිකෙන් ටික ඉහළට යන්න පටන් අරගෙන කියලා. කාලය වේගෙන් ගෙවිලා යනවා. හැබැයි තවත් කිසිම දෙයක් හිතන්න කලින් යානය ආයෙමත් මුහුදු පතුලට තවත් ටිකෙන් ගිලෙන්න පටන් ගන්නවා. හැමෝම අතට ආවන දේවල් තදින් අල්ල ගන්නවා. මොකද යානය දරුණු විදියට වෙතරන්න පටන් අරගෙන තප්පර කීපයක් යනකම් පේන්නේ යානය සම්පූර්ණයෙන් මුහුදු පතුලට ඇදගෙන ගිහින් අතුරු දහන් වෙයි කියලා. හැබැයි අන්තිමේදී යානය කොහොම හරි නතර වෙනවා. ඒ සිදුවුණු හානිය නිසා යානයේ පිටිපස්ස කොටස තවත් වතුර ඇතුළට ගලාගෙන එන්න පටන් ගන්නවා. දැන් මේ දිවි කලවගත් පිරිසට එක දෙයක් නම් හොඳටම විශ්වාසයි. තවත් මේ යානය ඇතුළේ හිටියොත් කාටවත්ම ජීවිත බේරගන්න ලැබෙන්නේ නැහැ. මොකක් හරි ක්‍රමයක් ගැන හිතන අතරේ රෝසාට එයා ඉස්කෝලේ ඉගෙනගත් දෙයක් මතක් වෙනවා. එයා කියනවා වතුරේ බුබුලු ඇති කළොත් මෝරුන්න මොහොතකට ඈත් කරගන්න පුළුවන් කියලා. මේක 100%ක්ම සාර්ථක ක්‍රමයක් නෙවෙයි. හැබැයි මේ වෙලාවේ එයාලා තියෙන එකම බලාපොරොත්තුවත් ඒක විතරයි. හරියට මේ වෙලාවේ මුහුදු මතුපිටින් යන බේරා ගැනීමේ හෙලිකොප්ටරයට අනතුරට පත්වුණු යානයේ පාවෙන සුන්බුන් කීපයක්ම දකින්න ලැබෙනවා. ඒකෙන් ලොකු බලාපොරොත්තුවක් ඇති වෙලා කණ්ඩායම වහාම කිමිදුම් කරුවන් දෙදෙනෙක් මුහුදට යවනවා. ගිල්නු යානය හොයාගන්න එයාලට වැඩි වෙලාවක් යන්නේ නැහැ. යානය ඇතුලේ ඉන්න පිරිසක් දකිනවා මේ කිමිදුම් කරුවන් දෙන්න එයාලා බේරගන්න යානයේ දිහාවට එනවා කියලා. ඒක දැනගත්තම අනතුරෙන් පස්සේ පළවෙනි වතාවට එයාට ලොකු සහනයක් දැනෙනවා. ඒත් කිමිදුම් කරුවන් යානයේ කැඩුණු සිදුරු පැත්තට යන අතරේ අනිත් කෙනා අතින් සංඥා කරලා ඇතුරින් අයට බය වෙන්න එපා කියලා කියනවා. හැමදේම සරස්මට අනුව සිද්ධ වෙනවා වගේ පේනවා. හැබැයි බලාපොරොත්තු වැඩි වෙන්නත් කලින් මාරාන්තික දෙයක් සිද්ධ වෙනවා. එක පාරන විශාල මෝරෙක් ඒ හරියට කඩාගෙන පයින්නවා. ඇතුරින් ආයේ කිමිදුම් කරුවට අනතුරු අගවන්න උත්සාහ කළත් ඒ වෙත්ති ප්‍රමාද වැඩි. තත්පර කීපයක් ඇතුළත මෝරා මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරනවා. දෙවෙනි කිමිදුම් කරුවත් ඒත් එක්කම අතුරු දහන් වෙනවා. යානයේ ඇතුළෙන් මේ හැමදේම බලාගෙන ඉන්න අයට දැන් යානයේ වටේ මොනවද වෙන්නේ කියලා හොඳටම තේරෙනවා. ඒත් එක්කම එයාට අන්තිම බලාපොරොත්තුවක් බිඳ වැටෙනවා. මේ අතරේ මුහුද මතුපිටින් බේරා ගැනීම හෙලිකොප්ටරයට තවත් ප්‍රශ්නයක් මතුවෙනවා. එයාලගේ ඉන්ධන ඉවර වෙන ළඟයි. ඒ නිසා එයාලට වහම් මේ ස්ථානයේ නිවැරදි පිහිටීම සටහන් කරගෙන ඒ තොරතුරු අනිත් බේරා ගැනීමේ කණ්ඩායම් වලට යවලා එතනින් පිටත් වෙනවා. මුහුද මතුලේ ඉන්න ඒවා නම් තවත් උත්සාහය අතාරින්නේ නැහැ. එයා කියනවා අර කිමිදුම් කරුවන්ගේ එක්කෙනෙක් ළඟ හරි ඔක්සිජන් ටැංකියක් ඉතුරු වෙලා ඇති. අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ බලාපොරොත්තුවෙන් එයා යානේ වතුර පිරෙන කොටස දිහා හොඳට බලනවා. ඒ අතරේ මොකක්ද එයාට මෙයාට යනවා වගේ පේනවා. හරියට ඡායාවක් වගේ. ඒත් ඒ මොකක්ද කියලා පැහැදිලිව පේන්නේ නැහැ. ඒක තවත් හොඳට බලන්න චෙට් ආසනයක් උර නගිනවා. හැබැයි හැමෝම කලබල වෙන විදියට එකපාරටම කකුල ලිස්සලා වතුරට වැටෙනවා. චෙට් ඉක්මනින් වතුරට මතුවෙලා අගුලට එන්න උත්සාහ කළත් එළියට එන්න කලින් මෝරෙක් යට පහර දීලා ආයමත් වතුර යට ඇදගෙන යනවා. ඒක දැක ගමන් කයිල් වහාම ක්‍රියාත්මක වෙනවා. එයා ජෙට්ව තදින් අල්ලගෙන කොමාරි ආපහු ගොඩට ඇදලා ගන්නවා. ජෙට්ගේ ජීවිතය බේරුණත් ඒ ප්‍රහාරයෙන් එයා දරුණු විදියට තුවාල ලබනවා. ඒ වෙලාවේ හැමෝටම එක දෙයක් හොඳටම තේරෙනවා. තවත් මේ විදිහට යානේ ඇතුලේ හිර වෙලා හිටියොත් කාටවත්ම ජීවිතේ බේරගන්න ලැබෙන්නේ නැහැ. බේරෙන්න නම් අර කිමිදුම් උපකරණ අනිවාර්යයෙන්ම ඕනේ. ඉතින් ඒවා ගිනිසුලුවක් අරගෙන අඳුරේ වතුර අර කිමිදෙනවා. ටික වෙලාවකට පස්සේ එයා කොහොමාරි බෑගයක් අරගෙන ආපහු අනිත් අය ළඟට එනවා. බලද්දී බෑග් ඇතුලේ කිමිදුම් උපකරණ සහ කිමිදුම් මුව ආවරණ 4ක් තියෙනවා. හරියටම ඒ වෙලාවේ යානෙන් එළියෙන් ලොකු සද්දයක් එනවා. හැමෝම කලබලෙන් එළිය දිහා බලනවා. කිසිම දෙයක් පේන්නේ නැහැ. ඒත් ඒ සද්දේ කාගෙන්ද කියලා නම් හැමෝම දන්නවා. ඒ කියන්නේ මෝරුන් තාමත් යානේ වටේ ඉන්නවා.
ඒත් එක්ක මෙයාලා තවත් කනගාටුදායක දෙයක් දකිනවා. එයාට උණු ධර්ම වනතුරු නිසා නිහඬවම අවසන් හුස්ම හෙළලා තියෙනවා. මේ සිද්ධියෙන් ඒවා සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. මේ තරම් දුරක් එකටම ජීවිතේ බේරගෙන ආවත් අන්තිමේදී එයාට තමන්ගේ ආදරවන්තයාට සමු දෙන්න සිද්ධ වෙනවා. කොහොමද නාන ඒව ළඟට ඇවිල්ලා ආදරෙන් කියනවා උත්සාහය අතරින් එක කිසිම වෙලාවක විසඳුමක් නෙවෙයි කියලා. මොකද මෙතන තාමත් එයාලගේ උදව් බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. හැමෝම මේ දුකෙන් ගොඩ එන්න උත්සාහ කරන අතරේ යානය ආයෙමත් හෙල්ලෙන්න පටන් ගන්නවා. යානය තවත් ආඝාතය පැත්තට ලිස්සලා ගින් නතර වෙන්නේ යානයේ කොක්පිට් කොටස කැඩිලා වෙන් වුණාට පස්සේ. දැන් යානය සම්පූර්ණයෙන්ම ආඝාතය වැටෙන්නේ නැතුව රැඳිලා තියෙන්නේ. කැඩි ඉතුරුන මේ පිටිපස්ස කොටස විතරයි. ඒව දකින්න වතුර මට්ටමත් කලින්ට වඩා ගොඩක් වේගෙන් ඉහළට යනවා කියලා. පැන ගන්න තියෙන කාලය වේගෙන් අඩු වෙමින් පවතිනවා. ඒ නිසා හැමෝම එයාලගේ අන්තිම සරස්ම සූදානම් කරනවා. එයාලගේ අරමුණ වෙන්නේ හදිසි ඔක්සිජන් කැනිස්ටරයක් පාවිච්චි කරලා වතුර පුගුළු මාර්ගයක් හතර මෝරුන්ව ඈත් කරලා තියාගන්න එක. ඒවා ලයිෆ් ජැකට් සහ මගින් මාස්ක් එකතු කරන අතරේ අනිත් අය කිමිදුම් ඇඳුම් සූදානම් කරනවා. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. මෙතන තියෙන කිමිදුම් ඇඳුම් 4ක් විතරයි. ඒ කියන්නේ එක්කෙනෙක්ට මෙතන ඉතුරු වෙන්න සිද්ධ වෙනවා. කිසිම පැකිලීමක් නැතුව නාන තමන්ගේ තීරණය ගන්නවා. එයා තමන්ගේ කිමිදුම් ඇඳුම රෝසට දෙනවා. ඊට පස්සේ ඒව දිහා බලලා කියනවා තමන්ගේ මිනිබිරිය ආරක්ෂා කරන්න කියලා. කඳුළු පුරවගෙන වුණත් ඒවා රෝසාවත් අරගෙන යානේ ඉස්සරහට පීනගෙන යන්න පටන් ගන්නවා. මේ වතුරෙන් පිරුණු සොන්බුන් අතරින් යද්දි ඒවා එක පාටම දකින අමෝරෙක් එයාලගේ පැත්තට එනවා කියලා. ඒ නිසා එයා ශනිකව ඔක්සිජන් කැනිස්ටරය ක්‍රියාත්මක කරලා වතුරේ බූලු ක්‍රියාත්මක කරන්න හදනවා. රෝස කියපු ක්‍රමය සාර්ථක වෙනවා. හැබැයි යානේ පිටිපස්ස කොටස නතරුණාට තවත් දරුණු වෙනවා. වතුර මට්ටම එයා වටේම ඉහළට යද්දි එයා ගොඩක් බය වෙනවා. ඒත් ටිකෙන් ටික එයා තමන්ගේ ඉරණම් පිළිගන්නවා. තමන්ගේ සමීයවන හෑන්ග් එක නැවත එකතු වෙන්න හිතාගෙන ඒ අඳුරු වතුර අතරේම තමන්ගේ ජීවිතය අවසන් කරනවා. ඒ අතරේ කයිල් වතුර යටදී ලොකු අරගලයක යෙදෙනවා. ගොඩක් තුන්වල වෙලා හිටපු කයිල්ට වතුර යට තිබුණු වායු කුටීරයක් හම්බ වෙනවා. ඒ නිසා එයාට ආයෙමත් හුස්ම ගන්න අවස්ථාව ලැබෙනවා. මේක දකින ඩැනිලෝ කයිල්ව බේරගෙන ආපහු පීනගෙන එනවා. ඒත් මේ පාර එයා එන්නේ පරක් වෙලා. මතුවෙන මෝරෙක් කයිල්ට පහර දීලා එයාවත් පිල්ලට ගන්නවා. යානේ අනිත් පැත්තදී ඒවාට මියගේ කිමිදුම් කරුවන්ගේ සිරුර හොයාගන්න පුළුවන් වෙනවා. ඒ සිරුරත් එක්ක තිබුණු ඔක්සිජන් ටැංකිය තාමත් ඉතුරු වෙලා තියෙනවා. තත්පර කිහිපයකින් ඩැනිලෝත් එයා ඉන්න තැනට එනවා. එයා පහම ඔක්සිජන් ටැංකිය ඩැනිලෝට දීලා රෝසවත් අරගෙන යානෙන් එළියට යන්න කියලා කියනවා. හැබැයි එයාලා හැම දෙයකින්ම ගැලවෙන්න පිටත් වෙන්න හදන මොහොතේම මෝරෙක් ඒ පාර හරස් කරගෙන ඉන්නවා. ඒත් හිතපු නැති විදියට ඒ මෝරට යානේ වෙනත් පැත්තකින් ලේසු හොඳක් දැනෙනවා. ඒ නිසා එයාගේ අවධානය වෙනස් වෙලා එයා වෙනත් දිශාවකට යනවා. හැබැයි අවාසනාවකට තවත් පැත්තකින් තවත් මෝරෙක් යානේ ඇතුළට එන්න පටන් ගන්නවා. ඒවා වහම තමන්ගේ දිශාව වෙනස් කරලා වැඩුණු කොක්පිට් කොටස හරහා එළියට පැනගන්න තීරණය කරනවා. හැබැයි හරියටම ඒ මොහොතේ මුළු යානේම ආඝාතයෙන් හොඳට ලිස්සලා යන්න පටන් ගන්නවා. වේගෙන් ඇතුළට එන වතුර පාර ඒවා පස්සට තල්ලු කරත් ඒවා උත්සාහය අතාරින්නේ නැහැ. කුටුසා සුන්බුන් අල්ලගෙන එයා ඉස්සරහටම යනවා. මේ විදිහට අවසානයේදී මුළු යානයම මේ අඳුරු ආකාශයේ වැටිලා නොපෙනී යන තත්පරයකට කලින් ඒවාට එළියට පැනගන්න පුළුවන් වෙනවා. එළියට ආපු ගමන්ම ඒවා තමන්ගේ ලයිෆ් ජැකට් එක පුම්බගෙන ඉතුරු වෙලා තියෙන අන්තිම ශක්තියත් යොදවලා වතුර මතු පිටට යන්න පියනවා. ඒත් එයාගේ ඔක්සිජන් ඉක්මනින් අවසන් වෙමින් යනවා. ඇස් නිලංකාර වෙලා අටපිටාවේ අඳුර වෙන්න පටන් ගන්නවා. අන්තිමේදී එයාගේ සිහිය නැති වෙන්න යනවා. අවාසනාවට එයාගේ ලයිෆ් ජැකට් එක එයා මුහුදු පතු පිටට අරගෙන යනවා. මොහොතකට පස්සේ එයා මතු පිටට ආවට පස්සේ එයා ආයෙමත් සිහියට එනවා. ගැඹුරු හුස්මක් ගන්න ගමන් එයා වටපිට බලනවා. ඒත් ඩැනිලෝ නැහැ. රෝසාත් නැහැ. හැබැයි ඒ වෙලාවේ එයාට පේරාගැනීම හෙලිකොප්ටරයක් දකින්න ලැබෙනවා. පේරාගැනීම හෙලිකොප්ටරය ඉක්මනින් එයාව හෙලිකොප්ටරයට ඇදලා අරගෙන ඇතුළට ගන්නවා. ඊට පස්සේ එයා බලාගෙන ඉඳපු ඒ සුබ ආරංචිය එයාට අහන්න ලැබෙනවා. රෝසාව කලින්ම බේරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒත් ඊළඟට පයිලට් එයාගෙන් අමාරු ප්‍රශ්නයක් අහනවා. තවත් ජීවිත බේරගත්තු අය ඉන්නවද කියලා. ඒත් දැන්වන්නේ කවුරුත් ඉතුරු වෙලා නැහැ. රෝසට වහම තේරෙනවා ඒකේ තේරුම මොකක්ද කියලා. එයාගේ ආදරණීය නාන ආයමත් කවදාවත් එන්නේ නැහැ. බේරුණු තුන්දෙනා තමන්ට අහිමි වුණ හැමදේම වෙනුවෙන් එකට එකතු වෙලා කඳුළු සැලද්දී මේ ත්‍රාසජනක සහ සංවේදී කතාව අවසන් වෙනවා. ඉතින් මේ වගේ සුපිරි මොවරියුස් හැමදාම බලන්න මොවි කුරුවෙල්ගේ අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.